අපේ තාත්තා රෝහලේ ඉන්නකොට කවදාවත් අම්මයි තාත්තයි ගාව කුලියට නම් කට්ටිය නවත්තන්න එපා. එහෙම නවත්තනවා හරියට. තාත්තා කිව්වා යන්න නැතුව චුට්ටක් කොහොම ඉන්න. අපිටත් මේක තමයි වෙන්නේ හොඳේ. වයසට ගියපුවා ඒ හින්දා ලොකු අධිතක්සේරුවකින් එහෙම ඉන්න එපා. බය වෙන්න දෙයක් නැහැ, සල්ලි තියෙනවා. ඔයගේ ඇති තේරුමක් නැහැ. මම ටිකක් වෙලා හිටියා. දැන් දරුවෝ විවිධ කෑම බීම ජූස් වර්ග ගෙනල්ලා තියලා තාත්තගේ මූණත් තිඹලා ගියා. අර බලාගන්න එක්කෙනාගේ සාක්කුවේ තියෙනවා පවුඩර් බෙලෙක්කේ. ඒ මිනිස්සයා මොකද කරන්නේ? දරුවෝ ඇවිල්ලා බලනවා මේ පවුඩර් පවා ගාලා තියාගෙන ඉන්න එච්චර ආදරේ. අර යකා කරන්නේ දවසම පවුඩර් ගාන එක ලෙඩාගේ. එච්චර දරුවෝ මොකද්ද හිතන්නේ එතකොට? තාත්තට කතා කරගන්න බෑ. හැබැයි දරුවෝ එනකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. මොකක්ද මේ තියෙන්නේ? පින්නතුනි බඩගින්න. දරුවෝ ඇවිල්ලා ගිහිල්ලා විනාඩි 10කට විතර පස්සේ තව මිනිස්සෙක් ආවා. අනේ අර කණ්ඩගෙන ආපුව සේරම අරගෙන ගියා. තාත්තට දෙන්නේ නැහැ. ඇයි මේ වැසිකිළියන්ට කුලී බලන මිනිස්සු කැමති දනුන්ගේ මල මුත්‍රා ආදී. ඉස්පිරිතාලෙන් දෙන කෑම එක ගන්නවා. ඒක තමයි තාත්තට කවන්නේ. දරුවෝ හිතන්නේ මොකක්ද? හොඳට පවුඩර් පවා ගාලා බලාගෙන ඉන්නේ. මොන දුකක් ඇති වෙනවද? බඩගින්නේ මැරෙන්න වෙන්නත්. දැන් කියමු බලන්න සල්ලි තිබ්බට වැඩක් තියනවද? දරුවෝ නොසලකනවද? සලකන වැඩක් තියනවද? ජීවිතේ මෙහෙම ජීවත් වෙනකොට හිතන්න මෙහෙම වෙනවා කියලා. අදිමාන්නෙන් ඉන්න එපා. ඇස්පිල්ලම් ගහන සැඩින් මේවා වෙනස් වෙනවා පින්නතෝනේ. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවානේ. මොකක්ද වෙනස් වෙන්නේ? මම මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. එහෙමනේ. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. බොහොම ඉක්මනින් මේවා නැති වෙනවා. කිසි දෙයක් ගැන බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අර අත්තාහි අත්තනෝ නැති නේ. අපිට අපි නැති වෙනවනේ පින්නතුන්. මේ හැම තැනම නිතරම දේශනා කරනවා මේවා. බොහෝ මිනිස්සු හැදෙනවා. ජීවිතේ මේ දැන් මේ වතුර වීදුරුව පේනවනේ. මේක මට ගන්න බැරි වෙන දවසක් එන්නේ. දැකලා තියෙනව නේද? මේ වතුර වීදුරුව මට ගන්න බැරි වෙන දවසක් එනවා. බුදුහාමුදුරුවෝ අහනවා කුතෝ පුත්